ඇසුර වැරදුනොත් සසරම වැරදිනවා කියලා. සම්පූර්ණ ඇත්ත කතාව. ඇසුර මත සසරම තීරණය වෙනවා. කෙනෙකුගේ ජීවිතේට ඔය යම් වෙන යාළුවෙක් කියලා ලං වෙන කෙනා තමන්ගේ ඉරණම වෙනස් කරන්න පුළුවන්. දෙපැත්තටම. යහපතටත් ඒ දේ කරන්න පුළුවන්. අයහපතටත් ඒ දේ යෙදෙන්න පුළුවන්. එහෙම දෙයක් මේක. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති දේවදත්ත හිටියනේ. දේවදත්ත භික්ෂුව හිටියා. එයා 이르දිමත් සමාධි සමාපත්තීන් වලට ඊටමත් ඉක්මනින් සමවදිනවා. සම්මා සමාධිය නෙවෙයි. සමාධින් වලට සමවදිනවා. එතකොට මෙයාට කොච්චර ඉර්ධියක් කියනවාද කියන්නේ එක දවසක් අජාසත් කුමාරයා මෙහෙම වාඩි වෙලා ඉන්නකොට නයි වෙලා ගත්ත දරු පැටියෙක් වගේ ඔඩොකි පහළ වුණා කියන්නකො. දැන් එහෙම අපෙන්නේ නැහනේ දැන් හොයාගන්නනේ. අපි ඇඹරලා යනවනේ එහෙනම්. එතකොට නයි පැටිය උටාගත්ත අජාසත් රජතුමා බය වෙලා ගියා. තැති ගත්තා. ඊට පස්සේ කියනවා බය වෙන්න එපා කියලා දේවදත්තගේ රූපේ මැවලා පෙන්නුවා. එතකොට අජාසත් රජතුමාට විශේෂ ගෞරවයක් උපදින්නේ නැද්ද? මෙන්න කෙනා. එතකොට කියන දේ අහන්න පෙළඹෙන්නේ නැති වෙයිද? පෙළඹෙනවා. එයා දාපු විඥාවට අහු වෙලා යනවා. දැන් ඒ කාලේ Facebook අනම් මනම් තිබුණේ නැහැ නැත වණයි මේක. මේ